එක පොකුණක් තිබ්බා. මේ පොකුණේ එහා පැත්තෙන් ගංගාවක් තියෙනවා. ඉතින් ගංගාවේ වතුර වැඩි වෙන කාලේ ගම් වතුර ගන්න කාලේට අර වලට වතුර ඇවිල්ලා පොකුණක් හැදෙනවා. ඉතින් වතුර බැහැගෙන යනකොට පොකුණ වෙන් වෙනවා ගංගාව ඈතට යනවා. ඔය සත්තුන්ට ඉවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළා සත්තුන්ට ඉවක් තියෙනවා කිව්වා පායන කාලේ. වැස්ස කාලේ හොයාගන්න පුළුවන් ඉදිරියට එන්න. ඒකට ඉදිරියට වැස්ස කාලයක් එන්න තුන් පායන කාලයක් නම් දිගට එන්නේ. අර පොකුණේ ඉන්න සත්තු අර ගම් වතුර ගලන කාලේට ඔක්කොම පොකුණෙන් අයින් වෙලා ගඟට යනවා කිව්වා. ඒක සත්තුන්ගේ ඉවක් කිව්වා. ඔන්න ඔහොම කාලයක් ආවා. ඊළඟ අවුරුදු වලට පායන කාලයක්. සත්තුන්ට දැනෙනවා. ඉතින් පොකුණේ සත්තු තීරණය කළා මේ පාර පොකුණයි ගඟයි හාහුනාම පොකුණෙන් ගඟට යනවා. පොකුණ අත්හරින්න ඕන කියලා. ඒකේ හිටියා ඉබ්බේ. මේ ඉබ්බා අනිත් ඒවා ටික උඹලා වලයල්ලා. මං ඉපදුනේත් මේකේ. මං හැදුනේත් මේකේ. මේක අත්හැරලා යන්නේ මම කියලා. ඊට පස්සේ දැන් ඔන්න වතුර හිඳි ගියා. අනිත් සත්තු ඔක්කොම ගියා. මෝ විතරක් ඉන්නවා දැන්. ඊට පස්සේ මොකද උනේ වතුර හිඳිලා වතුර නැති වෙලා ගිහලා මඩ ගොඩේ ඇතුළට හාරලා මඩ ගොඩ ඇස්සේ දැන් ඉන්නවා. පායන කාලේ මැටි ගන්න මහ බෝධිසත්වෝ තමයි මැටි ගන්න ඇවිල්ලා තියෙන්නේ. මැටි ගන්න ඇවිල්ලා මැටි පිටවල් උදැල්ලෙන් හයියෙන් ගහලා මැටි උඩට දානවා. එකපාරක් හයියෙන් ගහපු ගමන් අර ඉබ්බගේ කට්ට කැපිලා ගියා. උඩට මැටි පිටක් වගේ ඉස්සිලාවේ දෙකට වෙන් වුණ ඉබ්බා. ඉතින් ඉබ්බා කෑග ගහ කියනවා මට මෙහෙම වෙලා මදි. අනිත් උන් කිව්වා මේක අතෑරලා ඵලයන් කියලා. මමමයි මේක ඉපදුනේ මේකමයි හැදුනේ මම මේකෙන් යන්නේ නැහැ කියලා මම්මයි හිටියේ මට මෙහෙම වෙලා මදි කියලා අඬාගෙන මැරුණා. ඉතින් අර ඉබ්බව අරගෙන ගිහිල්ලා දෙකට කැපිච්ච ඉබ්බ අරන් ගිහිල්ලා ගමට අර කුඹල් කරුවා මිනිස්සු එක්කම රැස් කරලා කියනවා මේ ඉන්න බලාපල්ලා අතහැර ගන්න බැරි වීමේ විපාක බලාපල්ලා මේකෙමයි ඉපදුනේ මේකෙමයි හැදෙන්නේ කියලා අනතුරක් දැක්කට පස්සේ Taman ඕනම දෙයක් අත්හරින්න සූදානම්ෙන් ඉන්න ඕන. ජීවිතේ රැක ගන්නවා කියලා කියන එක මිනිස්සෙක් සත්වෙක් කරන්න ඕන දෙයක් කිව්වා. ඒකනේ මේ කිච්චෝ මනුස්ස පටිලාභෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ මනුස්ස ජීවිතේ දුර්ලභයි කියලා. ඒ නිසා අර ගමේ මිනිසුන්ට මේ ඉබ්බයි කතාව කියලා කිව්වා. උඹලා ජීවිතේ අත්හරිනවා කියලා එක පුරුදු කරපල්ලා මේව පෙරේත කමින් බදාගෙන ඉන්නේ නැතුව කියලා. සමහර අම්මලාට දරුවෝ නිසා එන වේදනාව තුනී කරගන්න තියෙන ලස්සන විසඳුමක් අත්හැරලා දාන එක. මෙතෙක් දෙමව්පිය විදියට මගෙන් වෙන්න ඕන යුතුයකම් ටික ඉෂ්ට කළා දැන් මට කරන්න දෙයක් නැහැ. අත්හැරියා. දරුවෝ හොඳට හදනවා. සමහර කෙල්ලෝ ගෙදරින් හොරෙන් පැනලා යනවා. කොල්ලෝ හිතුවක්කාර තීරණ ගන්නවා. ඒ වෙලාවට හිතෙන් අත්හරිනවා. ආයේ මත්තේ පෙරේත කමෙන් අඬ ඉන්න හොඳ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා එක්තරා කුරුල්ලු ආත්මයක් ලැබලා මහ බෝධිසත්වයෝ ගඟකට පාත් වුණ ගහක රංචු පිටින් ඉන්නවා. මේ සත්තු ජරා කරනකොට අර පොකුණට වැටෙනවා. පොකුණේ හිටපු නාගයා කිපුණා. කිපිලා ඒ පොකුණට නිතරම අසුචි වැටෙන නිසා. ඒ 이르දිමත් නාගයා කල්පනා කළා මම ගින්ද මේ වතුරේ ගිනි උපද්දවලා මේ ගහ පූජනවා කියලා. එක දවසක හවස වතුර මැදි මෙහෙම කැරකිලා දුම් පාරක් හටගෙන පොඩ ගින්දරක් හටගත්තා. හට ගන්නකොටම ගහේ හිටපු කුරුල්ලෝ අර බෝසත් කුරුල්ලා කිව්වා බොලේ ගින්දර නිවන්නයි වතුර පාවිච්චි කරන්නේ. මෙන්න වතුරෙන් ගින්දරක් එනවා. හොඳ පොටක් නෙමෙයි පුතෝ පේන්නේ. දැන් මේ අමල්ලා මෙතනින් කියලා කෑ ගැහුවා. ඊට පස්සේ ඒ අනතුර පෙන්නද්දී එතුමාත් එක්ක පිරිසක් ගියා. පිරිසක් ගහේම නැවතුණා. අර ගින්න වැඩි වෙලා ගිනි ජාලාවක් වෙලා අර ගහම පිච්චිලා ගියා. සත්තුත් එක්කම. බුදුරජාණන් දේශනා කළ අනතුරු දැක්කොත් අත්හරින්න කිව්ව එක. වගේ සමහර ප්‍රශ්න අවුල් වීගෙන එනවා.
ඊට වැඩි හොඳයි මේක මං අතහැරලා මං අයින් වෙන එක කියලා තේරුණොත් තමන් අයින් වෙලා යන්න ඕන එකේ. ඒක තමයි උත්තර. වැඩි ඕන්නේ බුදුරජාණන් වහන්සේ වස් වසනකොට. දැන් වස් දවස් 7ක් ඇතුළත වස් කාලේ ඉන්න ඕන. එතන එහෙම දේශනා කරලා තියෙනවා. ඒත් බුදුරජාණන් වහන්සේ වදාලා දසවිධාන්තරා තියෙනවා. බ්‍රහ්මචර්යයට අන්තරාය නම්. වස් වසපු තැන නිධානයක් තියෙනවා නම් නිදන් ගන්න හුරු වෙනවා නම්. අමනුෂ්‍ය උදුරු තියෙනවා නම්. සිංහ කොටි වලස්සු අලි නිතර එතෙන් එනවා නම් බුදුරජාණන් වහන්සේ වදාලා ආයි වස් කැඩෙනවා කියලා ඉන්න එපා. එතන අතහැරලා ඉන්න කිව්වා. වස් කැඩීමෙන් ආපත්‍ය සිද්ධ වෙන්නේ නැහැ කිව්වා. අත්හැරීම. හැම එකක්ම අත්හරිනවා කියලා කියන එක උත්තරයක් නෙවෙයි. හැම එකක්ම අත්හරිනවා. බුදුරජාණන් වහන්සේ ඇහුවානේ පේන හැම දෙයක්ම අත්හරින්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා පේන හැම දෙයක්ම අත්හරින්න ඕනේ නැහැ කිව්වා. යමකින් කුසල් වැඩෙනවා නම් අකුසල් පිරිහෙනවා නම් ඒ අත්හරින්න ඕනේ නැහැ කිව්වා. අකුසල් වැඩෙනවා නම් කුසල් පිරිහෙනවා නම් අන්න ඒ දේ අත්හරින්න කිව්වා. පේන දේවල් අතර. ඇහෙන දේවල් අතර. ඒ නිසා තෝර බේර ගන්න ඕන මේ අත්හැරීම කියන එක. ඉතින් ඒ නිසා ඔබටත් මටත් අපේ ජීවිතේ අත්හැරිය යුතු තැන අත්හරින්න ශක්තිය ලැබේවා කියලා සිත පතනවා.